What is the zero conditional? ශූන්‍ය කොන්දේසි වාක්‍යයක් කියන්නේ මොකක්ද? අපි බලමු මේ ශූන්‍ය කොන්දේසි වාක්‍ය කොහොමද ඉංග්‍රීසි භාෂාවේදී මොන වගේ අවස්ථාවකද පාවිච්චි කරන්නේ? ඒ වගේම අපි සිංහල භාෂාවේදී කොහොමද අපි මෙය පාවිච්චි කරන්නේ? සේම සිංහල භාෂාවෙන් ඔබ හිතන අදහස් මේ ශූන්‍ය කොන්දේසි වාක්‍යයට ගැලපෙන ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා. The zero conditional is used for general truth, scientific facts, habits or instructions. ශූන්‍ය කොන්දේසි වාක්‍යයන් සාමාන්‍ය සත්‍යයන්, විද්‍යාත්මක කරුණු, පුරුදු හෝ උපදෙස් සඳහා භාවිතා කරනවා. It expresses something that always happen if a certain condition is true. යම් කොන්දේසියක් සත්‍ය නම් එය සෑම විටම සිදුවන බව ප්‍රකාශ කරයි. යම් කිසි කොන්දේසියක් තියෙන එක සත්‍යයි. එතකොට එය හැම වෙලාවෙම සිද්ධ වෙනවා කියලා ප්‍රකාශ කරනවා. මෙන්න වාක්‍ය සැකිල්ල ස්ට්‍රක්චර් එක if වෙනවා present simple වෙනවා present simple වෙනවා. if කියන එකත් එක්ක අපි මේවට කියනවා subordinating conjunctions කියලා. බලමු සරල වර්තමාන කාල සතර වර්තමාන කාල වාක්‍ය දෙකක් යෙදෙනවා මෙම අදහස ප්‍රකාශ කරන්න. If you heat water to 100 degrees Celsius, it boils. ඔබ ජලය සෙල්සියස් අංශක 100 දක්වා රත් කළහොත් එහෙම නැත්නම් උණු කරාම රත් කළාම ඒ උතුරනවා. මේ තමයි සිංහල අර්ථය. Notice බලන්න සටහන both clauses are in present simple showing certainty. වගන්ති දෙකම සරල වර්තමාන කාල ස්වරූපයෙන් දක්වා ඇති අතර නිශ්චිතභාවය පෙන්눔 කරයි. නිශ්චිතයි කියලා. මේක නිශ්චිතව සිද්ධ වෙනවා. Uses of zero conditional. ශූන්‍ය කොන්දේසි සහිත වාක්‍යවල භාවිතය. Scientific fact විද්‍යාත්මක කරුණු. Universal truth විශ්වීය සත්‍ය. එහෙම නැත්නම් ලෝක සම්මත සත්‍යය. Used to describe facts that are always true. සෑම විටම සත්‍ය වන කරුණු විස්තර කරන්න තමයි භාවිත කරන්නේ. ඔන්න උදාහරණ තියෙනවා ඉංග්‍රීසි වලින්. If you mix red and blue, you get purple. මේක හැමදාම වෙන දෙයක්. ඔබ රතු සහ නිල් මිශ්‍ර කරනවා නම් එහෙම නැත්නම් කළාම අපි සිංහලෙන් කියන්නේ හරිම සිංහල natural meaning එක ස්වභාවික තේරුම ඔබ රතු සහ නිල් මිශ්‍ර කරාම ඔබට දම් පාට ලැබෙනවා. If the sun sets, it gets dark. සූර්ය එහෙම නැත්නම් හිරු බැස ගියොත් බැස යනවා නම් එහෙම නැත්නම් ඉර බැස ගියාම අපි එහෙමනේ කියන්නේ කළුවර වෙනවා. සරල සිංහල තේරුම. ඊළඟට අපි බලමු habits and regular actions. පුරුදු සහ නිතිපතා ක්‍රියාවන් වලට මේ පාවිච්චි කරනවා. Used to talk about habits of repeated action. පුරුදු හෝ නැවත නැවත කරන ක්‍රියාවන් ගැන කතා කිරීමට අපි පාවිච්චි කරනවා. මෙන්න ඉංග්‍රීසි වාක්‍යයක් තියෙනවා. If I wake up early, I drink coffee. සිංහලෙන් කියනවා නම් මම වේලාසනින් අවදි වුවහොත් අවදි වෙනවා නම් එහෙම නැත්නම් මම කලින් නැගිට්ටාම අවදි වුණාම මම කෝපි බොනවා. මේක තමයි සරලම කියන සිංහල වාක්‍ය natural විදිහට නැත්නම් ස්වභාවික විදිහට. මෙන්න තව වාක්‍යයක් තියෙනවා. If she studies hard, she always passes the test. ඒ මහන්සි වෙලා ඉගෙන ගත්තොත් ඉගෙන ගන්නවා නම් පාඩම් කළොත් පාඩම් කරනවා නම් එහෙම කියන්න පුළුවන්. පාඩම් කරනවා නම් පාඩම් එහෙම නැත්නම් සරලව අපිට මෙහෙම කියන්න පුළුවන්. ඒ මහන්සි වෙලා පාඩම් කරාම එයා හැම වෙලාවෙම එයා සෑම විටම විභාගයේ සමත් වෙනවා. ඕක තමයි සරලම අදහස අපි සිංහලෙන් කියන natural meaning එක. එයා මහන්සිලා පාඩම් කරාම අපි ඉගෙන පාඩම් කරොත් පාඩම් කරනවා නම් මෙහෙම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයා මහන්සිලා පාඩම් කරාම එයා හැම වෙලාවෙම නැත්තම් සෑම විටම එයා විභාගයේ සමත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මේ පිළිබඳව ඉදිරියේදී තවත් පාඩම් වලින් ඔබට විස්තර ඉදිරිපත් කරන්න. ඔබට සුබ දවසක්.